හෙලෝ ගයිස් ඉතින් කාලෙකින් තම වීඩියෝ එකක් ගෙනාවේ ඉතින් පොඩ්ඩක් පරක් වුණා වීඩියෝ එකක් ගන්න. හරි ඉතින් දැන් වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති මොකක් ගැනද කියලා. ඉතින් මේ වීඩියෝ එක 2025 අපිට රුපියල් 40000ට අඩුවෙන් ගන්න තියෙන සුපිරිම ස්මාර්ට්ෆෝන්ස් තුනක් ගැන. ඉතින් අපි මේ ෆෝන්ස් තුන ගැනම ෆුල් රිවිව් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට. ඉතින් ස්කිප් නොකර බලන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි ඉතින් අපේ කලෙක්ෂන් එකේ පළවෙනි ෆෝන් එක වෙන්නේ Xiaomi Redmi 13C කියන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකේ මුලින්ම ඩිස්ප්ලේ පැත්තට ගියොත් එimhe අපිට බලා ගන්න පුළුවන් වෙනවා 6.74 inch IPS LCD ඒ වගේම 90 Hz refresh rate එකක් එක්ක Corning Gorilla Glass protection එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඩිස්ප්ලේ එක ගත්තොත් එimhe සාමාන්‍ය තරමක හොඳ ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ performance අතින් ගත්තොත් එimhe අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ MediaTek Helio G85 කියන CPU එක. ඒ වගේ මේ ෆෝන් එකේ GPU එක ගත්තොත් එහෙම Mali G52 MC2 කියන GPU එක. ඉතින් ගිය පාර ඕගොල්ලෝ confuse මොකද්ද මේ Mali කියන්නේ කියලා. ඉතින් මෙදා පාර confirm කරලා කියනවා මේක Mali නෙමෙයි මේ GPU එකේ නම Mali. හරි ඉතින් මේ ෆෝන් එකේ memory and storage ගැන කතා කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 6GB RAM එකක් ඒ වගේම 128GB internal storage එකක්. ඉතින් අපිට මේ ෆෝන් එකේ තව micro SD card එකක් දාලා expand කරගන්න පුළුවන් storage එක. ඉතින් මම දන්නවා අපි ගාන game එහෙම දැම්මට පස්සේ ඔයගේ ඔය තියෙන storage එක මදි වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් මේ ෆෝන් එකේ OS එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Android 13 with MIUI 14 කියන OS එක. ඉතින් මේ ෆෝන් එකේ features අතින් ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ side mounted fingerprint sensor එකක්. ඉතින් Xiaomi ලා හොඳ සාධාරණයක් කරලා තියෙනවා මේකේ budget එකේ විදිහටම. ඉතින් සමහර budget phone වල අපිට fingerprint sensor එකක්වත් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒ අතින් Redmi ලා හොඳ තැනක ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ battery එක අතින් ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 5000 mAh non removable battery එකක්. ඉතින් ඒ වගේම අපිට මේ ෆෝන් එක Type C හරහා 18W වගේ fast charging එකක් ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඉතින් දැන් අපි ඇවිල්ලා තියෙන ඔයගොල්ලෝ ගොඩක් අයගේ favorite part එකට. ඉතින් මේ ෆෝන් එකේ back cam එක ගත්තොත් එහෙම මේ ෆෝන් එකේ main cam එක 50 megapixel ඒ වගේම macro cam එක 2 megapixel විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් Xiaomi ලා එන්නේ ඒ පැත්තෙනුත් සාධාරණයක් කරලා තියෙනවා මේ ෆෝන් එකට. 50 megapixel කියන්නේ ලොකු megapixel ගානක්. ඉතින් මේ ෆෝන් එකේ front cam එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 8 megapixel front cam එකක්. ඔන්න දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ පොඩි sample photos ටිකක්. ඉතින් මේකෙන් ඕගලන්ට පොඩි දලා අදහසක් ගන්න පුළුවන් මොන වගේ camera quality එකක්ද මේ ෆෝන් එකේ තියෙන්නේ කියලා. ඔන්න දැන් අපි වෙලා තියෙන ඕගොල්ලෝ ගොඩක් අයගේ ෆේවරිට්ම පාර්ට් එකට. ඉතින් කොච්චර කයිය ගැහුවත් වැඩක් නැහැ මේ ෆෝන් එකේ ප්‍රයිස් දන්නේ නැතුව. ඉතින් මේ ෆෝන් එකේ ප්‍රයිස් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 36990කට. ඉතින් රුපියල් 40000ට වැඩි අඩුයි. ඕගොල්ලෝ දන්නේ නැත්නම් පොඩ්ඩක් Google එකේ එහෙම ගහලා බලන්න 36000 40000ට වැඩි ලොකුද අඩුද කියලා. Stop it. Get some help. එහෙනම් අපි දැන් යමු අපේ කලෙක්ෂන් එකේ දෙවෙනි ෆෝන් එකට. හරි ඉතින් අපේ කලෙක්ෂන් එකේ දෙවෙනි ෆෝන් එක තමයි Tecno Spark Go 2024 කියන ස්මාර්ට් ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එකේ මුලින්ම ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ
6.6 inch IPS LCD 90Hz refresh rate එකක් එක්ක ඩිස්ප්ලේ එකක්. ඉතින් එහෙම ඩිස්ප්ලේ එක නම් ලොකු අවුලක් නෑ. ඉතින් සාමාන්‍ය තරමක හොඳ ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ performance අතින් ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Unisoc T606 කියන processor එක. ඉතින් මේ ෆෝන් එක නම් ගොඩක්ම ගේමර් කෙනෙක්ට වගේ ගැලපෙන ෆෝන් එකක් කියන්න පුළුවන්. ඉතින් මොකද කියනවා නම් මේ ෆෝන් එක හදලා තියෙන්නෙම ගේමින් පැත්තට බර විදිහට. ඉතින් මේ ෆෝන් එකේ memory and storage පැත්තට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 4+4GB virtual RAM එකක්. ඒ වගේම 64GB internal storage එකක්. ඉතින් අපිට මේ ඔක්කොම micro SD card එකක් වගේ දාලා ඔක්කොම expand කරගන්න පුළුවන් 1TB විතර වෙනකම්. ඉතින් මේ ෆෝන් එකේ OS එක අතින් ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Android 13 Go edition කියන OS එක. ඉතින් මේ ෆෝන් එකේ features අතින් ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙනවා side mounted fingerprint sensor එකක්. ඒ වගේම face unlock මේ ෆෝන් එකට support කරනවා. ඉතින් මේ ෆෝන් එකේ battery එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 5000 mAh battery එකක්. ඉතින් ඒ වගේම අපිට මේ ෆෝන් එක type C charger එකක් කරා 10000 watt වගේ watt ප්‍රමාණයකින් charge කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. හරි දැන් අපි අවිල්ලා තියෙන ඕගොල්ලෝ ගොඩක් අයම favorite part එකට. ඉතින් ඒක තමයි මේ ෆෝන් එකේ කැමරා එක. ඉතින් මේ ෆෝන් එකේ back cam එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 13 megapixel AI කැමරා එකක්. ඉතින් මේ ෆෝන් එකේ front cam එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 8 megapixel selfie කැමරා එකක්. හරි ඉතින් දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ෆෝන් එකෙන් ගත්ත පොඩි example photos ටිකක්. ඉතින් ඔයාලට දාලා අදහසක් ගන්න පුළුවන් කොහොමද මේ ෆෝන් එකේ කැමරාව එහෙම කියලා. හරි ඉතින් මේ ෆෝන් එකේ ඉතින් කොච්චර කතා කරත් වැඩක් නැහැ. මේ ෆෝන් එකේ ප්‍රයිස් එක දන්නේ නැතුව. ඉතින් මේ ෆෝන් එකේ ප්‍රයිස් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ රුපියල් 28490ක් වගේ ප්‍රයිස් එකකට. ඉතින් 28500ක් තියෙනවා නම් අවුලක් නැහැ. ඉතින් ඉතුරු 10 ගන්න විතරයි තියෙන්නේ. හරි ඉතින් අපි මේ ෆෝන් එක ගැන ඔයගලන්ට ෆුල් රිවිව් එකක් දුන්නා කියලා හිතනවා. ඉතින් එහෙනම් අපි තව වැඩි කතා නැතුව අපේ කලෙක්ෂන් එකේ තුන්වෙනි ෆෝන් එකට යමු. හරි ඉතින් අපේ කලෙක්ෂන් එකේ තුන්වෙනි ෆෝන් එක තමයි Itel P55 කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් අපි පුරුදු විදිහටම මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරන්න යමු. ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 6.6 inch IPS LCD HD+ 90Hz refresh rate එකක් එක්ක සුපිරිම ඩිස්ප්ලේ එකක්. ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගත්තොත් එහෙම ලොකු වරදක් කියන්න නැහැ. හොඳ ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ performance අතින් ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ MediaTek Dimensity 6080 කියන processor එක. ඉතින් මේ ෆෝන් එකේ processor එක ගත්තොත් එහෙම ටිකක් හොඳ જાති processor එකක් කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. ඉතින් ඕගොල්ලෝ ගොඩක් ගේම් දැම්මොත් එහෙම ෆෝන් එක පුපුරනවාමයි. No! God, please, no! 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 ඉතින් මේ ෆෝන් එකේ memory and storage ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 4GB RAM එකක් ඒ වගේම 64GB internal storage එකක්. ඉතින් අපිට මේ දෙකම micro SD card එකක් දාලා expand කරගන්න පුළුවන්. ඉතින් මේ ෆෝනේ OS එක අතින් ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Android 13 with Itel OS 13 කියන OS එක. ඉතින් මේ ෆෝන් එකේ features අතින් ගත්තොත් එහෙම මේ ෆෝන් එකේ අපිට side mounted fingerprint sensor එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේක ගොඩක් අය ගොඩක්ම ආස ෆීචර් එකක්. ඉතින් ඒක තමයි මේ ෆෝන් එකේ අපිට dynamic island එකක් බලා ගන්න පුළුවන් වෙන උඩ. ඉතින් ඕගන්ට බොරුවට කවර් රවට්ටන්න උනක් පුළුවන් iPhone 16 Pro Max එකක් හරි කියලා. Oh my God! Wow! ඉතින් මේ ෆෝන් එකේ බැටරි එක අතින් ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 5000 mAh not removable battery එකක්. ඉතින් අපිට මේක type C charger එකක් කරා 18 watt වගේ watt ප්‍රමාණයකින් fast charging experience එකක් ගන්න පුළුවන් වෙනවා.
ඉතින් ඔන්න මේකෙත් දැන් ගොඩක්ම ෆේවරිට් පාර්ට් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ දන්නවත් ඇති. ඒක තමයි කැමරා එක. ඉතින් මේ ෆෝන් එකේ නම් අපිට බැක් කැම් එක බලා ගන්න පුළුවන් වෙනවා 50 මෙගාපික්සල් වගේ හොඳ මෙගාපික්සල් ගානක බැක් කැම් එකක්. ඉතින් හොඳ ක්වොලිටි ෆොටෝස් එහෙම කැප්චර් කරගන්න පුළුවන් වෙනවා මේ කැම් එක හරහා. ඉතින් මේ ෆෝන් එකේ ෆ්‍රන්ට් කැම් එක ගත්තොත් එහෙම අපිට 8 මෙගාපික්සල් වගේ මෙගාපික්සල් ගානක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට බැක් කැම් එක බලා ගන්න උනා 50 මෙගාපික්සල්. ඉතින් ෆ්‍රන්ට් එක නම් 8 මෙගාපික්සල්. ඉතින් බජට් එකේ හැටියට වෙන්නේ නැගිලි. ඉතින් දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ෆෝන් එකෙන් ගත්ත පොඩි එක්සැම්පල් ෆොටෝස් ටිකක්. ඉතින් ඕගලන්ට දාලා අදහසක් ගන්න පුළුවන් කොහොමද මේ ෆෝන් එකේ ෆොටෝස් වල ක්වොලිටි එක එහෙම කියලා. හරි ඉතින් කොච්චර කතා කරත් වැඩක් නැහැ මේ ෆෝන් එකේ ප්‍රයිස් එක ගන්න නැතුව. ඉතින් මේ ෆෝන් එකේ ප්‍රයිස් එක නම් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 37200 වගේ ප්‍රයිස් එකකට. ඉතින් අවුලක් නැහැ හොඳ බජට් ෆෝන් එකක් කියන්න පුළුවන්. ඉතින් දැන් ඔයගලන්ට පේන්නේ නැති අපි කතා කරපු හැම ෆෝන් එකක්ම රුපියල් 40000ට අඩුවෙන් තමයි අපි කතා කරේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ වීඩියෝ එක ගැන? හොඳ නම් ලයික් එකකුත් දාන්න. ඉතින් මේ ලයික් එකෙන් තමයි තවත් කෙනෙක්ට මේ වීඩියෝ එක රෙකමන්ඩ් කරන්නේ. ඉතින් ඒ වගේම ඔය පල්ලෙහා තියෙන subscribe button එකට පයින් ගහන්න දෝ පොඩි තට්ටුවකුත් දාන්න යන්න. එහෙනම් අපි ආයි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඕගොල්ලෝ ඔක්කොටම goodbye.